फोटोशूट करना ब्रेक ने ब्रेक ब्रेक ने 20 फर्स्ट ඔයා මෝඩේ කේක් අපි ආව හරක් බලන්න. හරක් බලන්න ආවා. අපි ආවා අම්බේ වල දෑ කියන එළුව බලන්න. එහෙනම් දන්නේ නැහැ මේවනේ. Hi guys! කොහොමද ඉතින් ඔයාලට මුලින්ම සමා වෙන්න ඕනේ මේ vlog එක edit කරන්න ටිකක් කල් ගියා. ඒකට හේතුව නම් ඉතින් මට මේ දවස් ටිකේම වැඩ ටිකක් වැඩි වුණා. ඒක නිසා මේ vlog එක edit කරන්න time එකක් නැති වුණා. ඔන්න ඔකයි ප්‍රශ්නේ ඉතින්. කොහොම හරි අපි මේ නුවරඑළියේ ඉන්න දෙවෙනි දවස. මගේ යාළුවට කාලෙකින් අඹේවිල ගියේ නැහැ කියව නිසා එයාට ඕනේ වුණා අඹේවිල යන්න. පොඩි එකාගේ ආසාව ඉෂ්ට කරන්නත් ඕනේනේ. ඒක නිසා නුවරඑළියේ දෙවෙනි දවස අපි plan කළේ අඹේවිල යන්න. එහෙනම් පාර දෙපැත්තේ මේ තියෙන ලස්සනත් බලාගෙනම ඔයාලත් යන් අපිත් එක්කන් අඹේවිල. फोटोशूट करना ब्रेक ने ब्रेक ब्रेक ने 20 फर्स्ट හොඳයි අරුණ බ්‍රේක් නෑ කියලා ඇත්තම කිව්වොත් අඹේවිල යනවා වගේම තව අපි දෙන්නම ආස කරපු හරිම ෆන් දෙයක් තියෙනවා. හැබැයි ඒක මම දැම්ම කියන්නේ නෑ. ඔයාලා vlog එක ඉවර වෙනකම් බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් ඒ මොකද්ද ෆන් ඩේ කියලා. එහෙනම් ඉතින් vlog එක ඉවර වෙනකම් බලන්න. ඉතින් අඹේවිලෙද්දී අපිට මුලින්ම හම්බෙනවා ජග්‍රෝ ස්ට්‍රෝබෙරි ෆාම් එක. අපි දැන් මේ ඒකට ආවා මොකද මට ඕන කරලා තිබ්බා ජග්‍රෝ ස්ට්‍රෝබෙරි ෆාම් එකේ අර තියෙන රසම රස ස්ට්‍රෝබෙරි චීස් කේක් එක කන්න. ඉතින් අපි දෙන්න දැන් නැවතුණා මෙතන ඒක කාලා යන්න. මේ ඔයාලට පේන්නේ මේ මෝඩ මහත්තයා මෙතෙන්ට ඇවිල්ලා ගත්ත අයිස්ක්‍රීම් එක. මෙතෙන්ට ඇවිල්ලා අයිස්ක්‍රීම් කන්න. එතකොට මේ තියෙන්නේ මං ගත්ත ස්ට්‍රෝබෙරි චීස් කේක් එක. මටත් ඕනේ චීස් කේක්. මටත් ඕනේ චීස් කේක් එකක්. ඒකද පොඩි එකක්. मंच इसके हैंड लगा
ඇයි මං හිතත් මං කීවා මේක තමයි රහ කිව්වා. what the fuck ඔයා ස්ලිප් එකකුත් ගන්න දෙන්නේ කන්න මම බොරුවට කිව්වේ. මන් දන්නවා බොරුවට කිව්ව කියලා. ඒතරට මේක මාළු සීතලයි. ඔයා මොඩේ කේක් එකයි. මේක තමයි අර කට්ටිය මේකට දාන්නේ. මොකටද? මොඩිට එකට. මං එදා කිව්වේ ඒක තමයි. strawberry jam. ඒක වෙනම ලල් එකක් තියෙනවා. මං ගිහලා ගන්නවා එක. එනකොට ගමු. එනකොට අරන් යන්න. චීස් කේක් එකක් අරන් යන්නද මෙතන? ඔව්. එතන නිදහසේ කෑවේ හැයි. ඉතින් මගේ චීස් කේක් එකයි අර මුට්ටස්ගේ අයිස්ක්‍රීම් එකයි කාලා ඉවර කරලා අපි දෙන්න දැන් මේ ආයෙත් එතනින් පිටත් වුණා අම්බේවැලට යන්න. එතන ඉඳලා තව ටිකක් දුර යන්න තියෙනවානේ. ඉතින් යමු. යාළුවෝ ඉන්නවා. අර මම අර කට්ටියට එක්ක. අන්න කෝච්චිය. පට්ටිපොළ ස්ටේෂන් එකද? අම්බේවැල. අම්බේවැල ස්ටේෂන් එකද? ඔව්. නැත්තම් නානෝයද? නෑ අම්බේවැල. පට්ටිපොළ එක්ක ඉතින් පට්ටිපොළට යන්න ඕනේ නේ. ඉතින් අම්බේවැලටත් එහා. අර
අර ඇත්තටම හෙල්ලෙන්නේ නැහැ. අන්න මේ මේ ට්‍රේන් එක ඇවිල්ලා නේද? මෙතෙන්ට එනකන්ද කොහෙද එනවා? ආරෙන් නම් මෙතෙන්ට ගයනවා. ඕ. මේ ටූරිස්ට් ගන්නවා. අපි ආවා නිව්සීලන්ඩ් ෆාම් එක බලන්න. යා. ගොවිපළ නැරඹීම් සඳහා කියලා අතන ගහලා දෙනවා. ගොවිපළ පෙන්නන්නේ නැද්ද ඉතින්? ගායිස්ලාට ගොවිපළ පෙන්නන්නේ නැද්ද? ගයිස්ලාට මොකක්ද වෙනවද? ගොවිපළ. බලන්න පේලියට යන ලස්සන හරකුණ. නිව්සීලන්ඩ් හරකුණ. මොකද්ද මෙතන වෙන්නේ? කිරිදුම. ඕ. මැෂින්ස් නම් නේද දෙකකෝ දෝන්නේ. ඒ අරකේ ඇතුළට යන්න ඕනේ. අර උන් ඇතුළට යනවා අර. අන්න ඊළඟ එකනුත් යනවා. හරි හරි මේ මෙතන වෙන්නේ කිරිදොවන එක තමයි මේ මුන් පේලියට ඉන්නේ. ආහාර මැෂින් තියෙනවා. ඕ ඒක අර හරියට පේන්න තියෙන සීන් එක තියෙනවා. බලන්නකො ඉතින් මුන් අර පේලියට ගිහිල්ලා මේ පිළිවෙලට ඉන්න ඕනේ. අර ඕ ඊළඟට සෙට් වෙනවා.
ඒකට මිනිස්සු. පිළිවෙලකට යනවා. ඒක තමයි. මිනිස්සු. මේ ගේට් ඕපන් වෙන්නේ පිළිවෙලකට එළියට. ඔව් අර එන්නනේ. මේක අහලා නෑ. ඒ සැනිටයිසර් ස්ප්‍රේ එක. ඔව් සැනිටයිසර් කරලා මේ හරක් ටික අඩු වෙන්න මේ කොන්ව එක එනවා මේ පස්සට දැක්කද? තල්ලු කර. අර ඔක්කොම හරක් ටික දාලා මේ අර හින්දා කොන්ව එක එනවා. මේ පයිපින් මොකක්ද ඒ කරන්නේ? නෑ අරක හයි කරනවා නේද? අපි ආව කරක් බලන්න. හරක් බලන්න ආවා. මේ ඔව් ඉතින් සැප තියෙන්න බෑ උන්ට. ඇවිල්ලා මෙතන ඔන් කරගෙන ඒක කරගෙන යනවලු. ඔන් කරගන්න ඕක කොයි වෙලෙත් ඔන් වෙලා දෙන්නේ. මන්නික උඩ මේ ෆෑන් උත් දාලා තියෙන්නේ. අර ඔන්නලා දෙන්නේ ඉලි. නිකම්ම. එපා ඔක්කොම ඔටෝමේටඩ් නේ ඉතින්. මේ බලන්න මේ වතුර එකත් මම හිතන්නේ ඔටෝමේටඩ් කියලා. අර දෙන්නක සවස් ලයිට් අර මේ ෆුලි ඔටෝමේටඩ්. ඔව්. අර මොනවාටද එක්කයි යන්නේ? මගේ ඔළුව විතරයි. අපි ආවා අම්බේ වල බෑ කියන එළුව බලන්න. එහෙනම් දන්නේ මේවනේ. රැවුල කපලා. ඒ වගේනේ. මේ බලන්නකො. අරෝ කෑම කන. එහෙම දෙක අරෝ කියන කන.
එනම සොයි කිලෝ 500ක් ඇත්තද? යන්න නැති නැති. Yeah. There's no like white one. Yeah? Ah. වැවත් තියෙනවල්ල සීතල වැටි වුණා නේද? ඈ හොඳයිනේ. හොඳයි. නැචරල් ලේසි. නැචරල් ලේසි නෙවෙයි ඒක හොප් කියලා ඉන්නේ. ඒක කමන්නේ ඒක දොස්තරය හම්බුනොත් පස්තු කරේ. ඔයාට පේන වීව් එක මන් දකින්නේ කැමරාවේ. අම්මා අතට බලවද? එක්කල් දිනවා. ඒක තමයි මේ අයින් ගන්නේ. අර මුල් ටික ආවේ මේ. ඒක නේද සෙක්ටර් මේ වෙක්ලේ. මේ බලන්න මෙච්චර දුර ඇවිල්ලා කට්ට හෙල්ලිලාවත් නැහැ. ඇයි ආවේ එහෙන පිළිවෙලකට ආවනේ? ඒ යනකොට බලන්න වැඩි මෙච්චර යනකොට තෙල් ඉවරයි. ඉතින් අඹේවැල ගිහිල්ලා එන ගමන් අපි දෙන්න නැවතලා ඉන්න තැනට යන්න කලින් අපි දෙන්නට මාස කරන අර මං කියවන මුලින්ම හරිම ෆන් දෙයක් කරා කියලා. ඒක මම මුලින් කියන්නේ. ඒ ෆන් දෙය තමයි මෙන්න මේක. මොකද අපි දෙන්නට ඕන කියලා දෙප්පා එකේ පාක් එකේ ස්පීඩ් බෝට් එකක් ගන්න. ඉතින් අපි දෙන්න ආවා ක්‍රිකටි පාක් එකට ස්පීඩ් බෝට් එක යන්න.
එකේ වුණේ. ඊට පස්සේ 3 වෙනි දවසේ අපි වැඩි කොහෙවත් ඇවිත් නැහැ. පෙඩ්‍රෝ ටී ෆැක්ටරි එකට ගියා. ඒකට ගිහිල්ලා පොඩ්ඩක් ඇවිදලා කරලා තේ එකක් බීලා එහෙම ගෙදර එන්න පිටත් වුණා. ඉතින් ඔය විදිහට තමයි අපේ නුවරඑළිය ට්‍රිප් එක අවසන් වුණේ. ඉවර වෙනකම් බලන් හිටපු ඔයාලා හැමෝටම මං ආදරෙයි. එහෙනම් තවත් vlog එකකින් ආයෙත් හම්බෙමු.